හයි ඉතින් කොහමද ඔයාලා හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. අපේ ජීවිතවල තවත් එක දවසක ලස්සන රාත්‍රියක්. ඉතින් මේ කිවෙන්නේ 2025 අවුරුද්දේ අවසාන දවස් ටික. ඉතින් ඔයාලා නම් මේ වෙනකොටත් අලුත් අවුරුද්ද පිළිගන්න සූදානමින් ඇති නේද? ඉතින් අද මම මේ යන්නේ කොහෙද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති කියලා මම දන්නවා. බහුජාතික ජනරාජ්‍යයක් වන අපේ මේ පුංචි රටේ සමරන තවත් ලස්සන අවුරුද්දක් තමයි නත්තල කියලා කියන්නේ. ඉතින් ඔයාලා ආස ඇති නේ වෙනුවෙන් සැරසුණු කොළඹ වටේ පුංචි රවුමක් යන්න. ඒ නිසා මට හිතුණා ඔයාලව මේ ලස්සන පුංචි කොළඹ වටේ පොඩි රවුමක් එක් කරගෙන යන්න. ඉතින් අද මම යන්නේ හැමෝම වගේ එකතු වෙන ගෝල් ෆේස් එක බලන්න. අපේ මේ පුංචි රටේ ලස්සන වගේම ඓතිහාසික ස්ථාන කොච්චරක් නම් තියෙනවද? ඒ වගේම දේශීය විදේශිකයන් යන තැන් කොච්චරක් තියෙනවද? ඒ අතරින් එකක් තමයි ගෝල් ෆේස් කියලා කියන්නේ. දේශීය විදේශික බොහෝ පිරිසක් මේ ස්ථානයට එකතු වෙනවා මේ වගේ දවස්වලට. ඉතින් ඔයාලටම පේනවා ඇති නේද? ඒ මං කිව්වේ මොන වගේ කතාවක්ද කියලා. ඒ පැත්තෙන් බලද්දි වාහන, අනිත් පැත්තෙන් බලද්දි මිනිස්සු. කොච්චරක්නම් මේ වෙලාවේ මේ ස්ථානයේ ඉඳලා විනෝද පොඩි ළමයි සෙල්ලම් කරනවා. ඒ වගේම මානසික පීඩන වලින් රැකියාවල නිරත වෙලා ඒ වගේ ස්ට්‍රෙස් එක යවා ගන්න මේ වගේ තැනකට ඇවිල්ලා පුංචි වෙලාවක් වෙන් කරලා Taman වෙනුවෙන් කාලය ගත කරන්න අද වෙනකොට කවුරුත් අමතක කරන්නේ නැහැ. ඉතින් මේ දවස්වල මේ ස්ථානයේ සැනකෙළි රාශියක් තියෙනවා කියලා ඔයාලා දන්නවනේ. හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් මේ නත්තලට මේ පුංචි ස්ථානය සැරසලා තිබ්බේ මෙන්න මේ විදිහට. ඉතින් අපි තුන්දෙනාම මේ පුංචි නත්තල බලන්න යන්න මතක් කරේ නැහැ වෙනදා වගේම. කොච්චර සෙනගද කියනවා නම් අපේ ප්‍රින්ස් හොඳටම බය වෙලා ඉන්නේ මේ වගේ සෙනගක් කවදාවත් දැකලා නැති නිසා. එයා ගෙදරමනේ ඉන්නේ. ඒ නිසා තමයි එයාව මට මේ විදියට වඩාගෙන යන්න සිද්ධ වුණේ. ඉතින් ඔයාලට මේ ගෙවුණු 2025 අවුරුද්ද ගැන මොනවද කියන්න තියෙන්නේ? ඔයාලා 2025 අවුරුද්ද පටන් ගන්න කලින් බලාපොරොත්තු වුණ මේ අවුරුද්ද අවසානයේ මේ දේවල් මම කරනවා, මේ වගේ දේවල් මට මම වෙනුවෙන් කරගන්නවා කියලා බලාපොරොත්තුවක් එක්කියට හරි තිබ්බා නේද? ඉතින් අවුරුද්ද අවසාන වෙනකොට ඔයාලගේ පුංචි බලාපොරොත්තු ඔයාලා ළඟට ළඟා
කරගෙන තියෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මම ආසම තැනක් තමයි මුහුදු වෙරළ කියලා කියන්නේ. කොච්චර ප්‍රශ්න ගොඩක හිටියත් මේක රැල්ලක් තියා බලාගෙන හිටියනම් ඒ ඔක්කොම ප්‍රශ්න මේ රැල්ල විසින් අරගෙන යනවා වගේ තමයි මට තේරෙන්නේ. එයාලා ගොඩ බිමට ඇවිල්ලා අපේ මනසේ තියෙන සියලුම ප්‍රශ්න ආපහු මුහුදට අරගෙන යනවා වගේ බලාපොරොත්තුවක් මට ඒ වෙලාවට හැඟෙනවා. කොච්චර බලාගෙන හිටියත් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ ලස්සන පාට එළියේ ගොඩාරියක් අපේ ප්‍රින්ස්ගේ අස් දෙකට ගැටෙන්නේ නැති කියලා මම හිතනවා. අපි විතරක් මොකද වෙනවා මොකටද ඒ පුංචි අසරණ සත්වෙක් මේ වගේ දේවල් වලට කොච්චරනම් කැමති ඇතිද? ඉතින් මම නම් මේ අවුරුද්දේ මම කොහොම හරි කරගන්නවා කියලා හිතුණ දෙයක් මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් මගේ ළඟට ඇවිත් තියෙනවා. ඉතින් ඒ ගැන මට කියන්න තියෙන පුදුමාකාර සතුටක්. ඉතින් ඔයාලත් පුංචිම හරි බලාපොරොත්තුවක් තියාගෙන ඊළඟ අවුරුද්දට යන්න. එතකොට ඒ අවුරුද්ද අවසන් වෙනකොට ඒ බලාපොරොත්තු ඔයාලා ළඟට ගෙන්න ගන්න ඒ අවුරුද්ද පුරාම වැඩ කරන්න ඔයාලට බැරි වෙන එකක් නෑ. අපි හැමෝම මනුස්සයෝ. පුංචි හරි බලාපොරොත්තුවකින් තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් ආයි කරන් යනකම් දැනට මම නවතිනවා.